හරි ඉතින් ඔන්න 2025 26 O level ලියපු නංගි ළමයිලාගේ රිසල්ට් මේ වෙනකොට නිකුත් කරලා තියෙන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් අපි බලමු කොහොමද රිසල්ට් එක බලන්නේ කියලා. ඉතින් ඔයාගේ Google Chrome browser එක හරි Google එක හරි මේ විදිහට open කරලා ඔයාලා search කරගන්න. මේ විදිහට O level exam result 2026 කියලා මෙන්න මේ විදිහට search කරගන්න. search කරලා මේ වගේ උඩම එන මේක තියෙනවානේ අන්න එක click කරගන්න. උඩම එන මේක click කරගන්න. මේ විදිහට click කරලා අපිට බලා ගන්න පුළුවන්. මෙන්න මේ වගේ තැනක search කරාම මේ විදිහට තියෙන්නේ. ඔයා දාගන්න මේ dot තුන click කළා මේ desktop site කියන tick එක. එතකොට අපිට බලා ගන්න ලේසි result එක. හරිද? ඊට පස්සේ මෙතනින් select the year කියන තැනින් මේ විදිහට select the exam කියන තැනින් O level examination එක select කරගන්න. ඊට පස්සේ select year කියලා තියෙනවා මෙන්න මේ තියෙන. අන්න එක click කරලා එතනින් 2025 26 select කරලා මෙන්න මෙතන index කියන තැන වගේ index number එක තියෙනවා. අන්න ඒ index number එක මේ විදිහට ගහ ගන්න ඕනේ. ඊට පස්සේ මේ I am not human කියලා තියෙන අන්න එක click කරගන්න. ඒක click කරලා ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට මේ වගේ වෙරිෆිකේෂන් එකක් ඉල්ලනවා. ඒ කියන්නේ මේ වගේ අපේ human verification puzzle ටිකක් මේවා ගන්න තියෙන්නේ. ඒකෙන් මෙන්න මේ උඩ select කරන දේ උඩ කියන දේ කරන්න ඕනේ. හරිද? මෙතන ඉඳන් මේ බෝලෙන් තෝරන්න තියෙන්නේ මම මේ විදිහට මේක මේ විදිහට next දෙනවා. මේක හරියටම කරගන්න ඕනේ නැත්නම් අපිට submit කරන්න බෑ. හරිද? මේ විදිහට මම තුන් පාරක් මේවා කරාට පස්සේ දැන් අපිට බලා ගන්න පුළුවන් verify කියන එක click කරගන්න. ඊට පස්සේ මේක I am not human කියන එක verify වුණා. හරිද? දැන් මෙන්න මෙතන submit කියන බටන් එක click කරගන්න. මේ submit කියන click කරපු ගමන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට ඔයාගේ O level result එක අපිට පේනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපේ O level result එක අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. මෙතන මේ index කියන එක මෙතන click කරලා ඔයාලට පුළුවන් index number එක නැත්නම් ඔයාගේ nick number එක කියන්නේ identity number එක පාවිච්චි කරලා වුණත් result එක බලා ගන්න. මෙතන nick number කියන මෙන්න මේක click කරලා මෙතන identity number එක ගහලා වුණත් අපිට result එක බලා ගන්න පුළුවන්. හරි ඉතින් ඔන්න ඔය විදිහට තමයි exam result එක බලන්නේ. දන්නේ නැති අයට වීඩියෝ එක share කරන්න, channel එක subscribe කරලා අනිවාර්යෙන් channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. වැදගත් වීඩියෝවක් දාපු ගමන් notification ගෙන්න ගන්න.